අයිබෝන් මම කවිශංකාදිත්‍ය මම එන්නේ මීගම ඉඳලා කොළඹ බ්‍රාන්ච් එකේ මල්ටිමීඩියා බැජ් එකේ ස්ටුඩන්ට් කෙනෙක්. මියුසික් ගත්තම මම මියුසික් වලට පළවෙනි ස්ටෙප් එක තියන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳලම තමයි. ඒකට ඒ කාලේ මේ වගේ තිබ්බ පොඩි කම්පිටිෂන් එකක් through තමයි ගෙදර ඇත්ත අඳුරගන්නේ මෙයාට මෙහෙම පොඩි ටැලන්ට් එකක් තියෙනවා කියන එක. මේ පොඩි කාලේ ඉඳන් ආපු ජර්නි එකත් එක්ක මගේ ස්ටයිල් එකට හරියන මම ඔරිජිනල් ආටිස්ට් කෙනෙක් වෙනවා කියන එක. ඉතින් ඒකත් එක්ක මම පුංචි පීවර දෙකක් තියලා තියෙනවා මගේ ඔරිජිනල්ස් දෙකක් කරලා. ඒකත් එක්ක තව මගේ ආසාවක් හැටියට පර්ෆෝමර් කෙනෙක් හැටියට ගත්තොත් ඒ ආසාව ඉටු කරගන්න හොඳ ප්ලැට්ෆෝම් එකක් හැටියට මට කැම්පස් එකේදී හම්බුණා මේ රීච් ප්ලැට්ෆෝම් එක. ඇබිත්තකට හිට පන්තව නොදුවා කොනිත්තමින් ගියේ ඇයි මට පිටුපා. ගොඩාක් ස්තුතිවන්ත වෙනවා එන්නගිය කාර්යමණ්ඩලයටත් රීච් එක ඕගනයිස් කරන හැමෝටම මේ වගේ chance එකක් අපියගේ ළමයින්ට ලබා දෙනවට. ජජස්ලා හිටපු තුන් දෙනාගේ ලොකු සපෝට් එකක් හම්බුණා මගේ අඩුපාඩු හදාගන්න. ඒ වගේ මෙයාලගේ ඉන්ඩස්ට්‍රි එකේ ඒ වගේ ලෙවල් එකක ආටිස්ලා තුන් දෙනෙක්ගෙන් ඒ වගේ කමෙන්ට්ස් එනවා කියන්නේ මම හිතන්නේ අපි හැමෝටම මේක ලොකු වටිනාකමක් අපේ ජර්නි එක කන්ටිනියු කරන් යන්න. ඉතින් මම එයාලට තෑන්ක් කරනවා මේ වෙලාවේදී. රූපසාරී මෙවී පේනා චන්ද්‍ර ශෝභා රසේ පානා. රීච් කම්පිටිෂන් එකේ ඉස්සරහට එන තරඟ වලට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක අනිවාර්යෙන් ඔයාලා තැකීමක් නැතුව ඒකට ඇප්ලයි කරන්න. මොකද අපි හිතනවට වඩා සපෝට් එක මාර විදියට ස්ටාෆ් එකෙන් සහ ඕගනයිසර්ස්ලාගෙන් අපිට හම්බ වෙනවා සහ ජජස්ලාගෙන් විශේෂයෙන්ම. තමන්ට තියෙන ටැලන්ට් එක එළියට දාන්න කොයි වෙලාවකවත් බය වෙන්න එපා. ඔබගේ සෙනෙහෙන් ආදරේ හර්ථ ලැබුවේ කඳුලැල්දිය දහරානේ තඟින් නොකැඩී ගලා ගියේ මා තනි වී. ඒ වගේම මතක් කරන්න ඕන අපේ පවුලේ අයව විශේෂයෙන්ම මගේ යාළුවෝ ටිකව ඔඩිෂන්ස් වල ඉඳලා මාත් එක්ක හිටියා ඔඩියන්ස් එකේ. ඒ හැමෝටම සතුටක් වෙන විදියට මම බලාපොරොත්තු වෙනවා ෆයිනල් එකේදී හොඳ පර්ෆෝමන්ස් එකක් කරන්න. පිදු කිරණත් සංගවාලා හොරෙන් වාර්ණ